අපේ රටේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියලා කියන්නේ. ඒ වගේම හදවතට දැනෙන්න ගීත ගායනා කිරීමේ හැකියාවකුත් ඇයට තියෙනවා. ඉතින් ඔබ අප කවුරුත්ම දන්නවා උමාලි තිලකරත්න විවාහ වෙලා හිටියේ සාරංග දිසාසේකර සමග. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔවුන්ගේ නොගැලපීම් නිසා විවාහයෙන් වෙන් වුණා. විවාහයෙන් වෙන්නලා සාරංග දිසාසේකර දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වුණත් උමාලි තිලකරත්න මේ වෙන විටත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් අපි කවුරුත්ම ආදරය කරන උමාලි තිලකරත්නගේ උපන්දිනය යෙදලා තිබුණේ මාර්තු මාසේ 16 වෙනිදාට. ඉතින් අපි හැමෝම එකතු වෙලා ඇයට සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔයාලා දන්නවද? ඇය පණ වගේ ආදරය කරපු ඇයගේ විවාහ මුද්ද ඇය ගලවා ඉවත් කරන්න තීරණය කරනවා. ඇය ඉවත් කරන්නේ ඇයගේ උපන්දිනේදා. ඉතින් ඇය නම් කියන්නේ මම පණ වගේ ආදරය කරපු කෙනා ජීවිතෙන් යන්න ගියාට පස්සේ තවත් කෙනෙක් විවාහ කරගන්න තරම් ඇයට ශක්තියක් නැහැ කියලා. ඉතින් මේ ගලවා ඉවත් කරන විට ඇයට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? ඉතින් මේ සම්බන්ධව ඔබට දැනෙන දේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම රන් ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.